ඉතින් කොහොමද ඔයාලට හැමෝටම සුබ සන්ධ්‍යාවරුවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක මේ පොඩි කතා බහක් ඇත්තටම මේ චූටි වෙලාවක් කතා කරන්න හිතුවේ. මොකද දැන් GTA 6 එන හින්දා දැන් කට්ටියම මෝ දැක්ක ගොඩක් අය PS5 කොන්සෝල් එක අරගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම කට්ටිය ගැන ලොකු කතා බහක් පටන්ගෙන තියෙනවත් මම දැක්කා. ඉතින් මමත් දැන් අවුරුදු ගානක් තිස්සේ මේ කොම්පියුටර් ගේම්ස් ගහලා කොන්ට්‍රෝලර්ස් පාවිච්චි කරලා මම ලබාගත් අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම හිතුවේ. මොකද මම හිතනවා ඒක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් දැන් මුලින්ම කතා කරොත් මං ගාව දැන් තියෙන PS5 ඩිස්ක් ස්ලිම් එඩිෂන් එක. දැන් මම දැක්කා ගොඩක් අය මේ කියනවා මේ ඩික්ස් බ්ලූරේනි DVD දාන PS5 ඕන්නේ අපි හැමෝම ඔන්ලයින් බයි කරමු කියලා. ඉතින් ඇත්තටම මගේ අදහස නම් මම මේකට කිසිසේත්ම එකඟ වෙන්නේ. මොකද මේ වෙද්දි ගොඩක් ගේම්ස් ගහන කට්ටිය ගොඩක් කම්ප්ලේන් කරලා තියෙනවා. මොකද දැන් අපි ගේම් එකක් ගත්තහම අපි දැන් ඩවුන්ලෝඩ් කරන්න දැන් ඔය තියෙන දැන් ඩිස්ක් එක අයින් කරලා දැන් හැබැයි PS5 Pro එකටත් ඩිස් එක හයි කරගන්න පුළුවන්. මම ඇත්තටම පුළුවන් කට්ටියට කියන එක හයි කරගන්න කියලා. හැබැයි 2028 ඉඳන් දැන් මෙයාලා කියනවනේ මේ එවන්නේ මේ සොෆ්ට් කොපීස් විතරයි අපිට ගන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම ලොකු අසාධාරණයක්. දැන් මම වුණත් අලුතෙන් මොනවා හරි PS5 ගේම් එකක් ගහනවා නම් ඔය පරණ එකක් ඔය කඩේකට ගිහලා DVD එකක් මම ගන්නවා ගොඩක් අඩු ගානට. මොකද කලින් ඒ ගේම් එක ගත්ත අයට ඒක සෙල් කරන්න පුළුවන්. දැන් ඇත්තටම හිතන්නකො PS5 ගේම් එක සාමාන්‍යයෙන් රුපියල් 20000ක් විතර වෙනවනේ. ඉතින් ඔය 20000න් උන් කාටද පුළුවන් වහම දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ 20000ට මම ගේම් එකක් ගත්තා නම් මම ඔක 16000ට 15000ට විතර විකුණලා තව 5000ක් දීලා ඔහොමනේ රෝල ගහන්නේ. දැන් ඔය රෝල ගහන්න බැරි වෙනවා. ඉතින් ඒක ලොකු අසාධාරණයක්. ඉතින් මම දන්නේ ලංකාවේ ඕවා ගැන කතා කරන අය මොන හේතුවකටද මේ සොෆ්ට් කොපි හොඳයි වැඩක් නැහැ කියන්නේ කියලා. ඉතින් පුළුවන් මිනිස්සු ඒකට හඬ නගනවා. EIT ඉල්ල ගන්න අඩුම තරමේ සොෆ්ට් කොපිය හරි විකුණ ගන්න පුළුවන් විදිහක් දෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධව තමයි කාලය තිස්සේ ගේම් ගහන කෙනෙක් විදිහට මොකද මම ඇත්තටම හැම වෙලේම බලන්නේ මගේ ඇත්ත. මොකද මට වාසි අරව මේව නෑ. ඇත්ත මට පේන විදිහට ඔයාලත් එක්ක කතා කරන්න තමයි මම මේ channel එක හැදුවේ. ඉතින් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා මේ channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලා. මොකද අපි මේ ඇත්ත කතා කරලා සහ මගේ තව අදහසක් තියෙනවා. මම දන්න ගොඩක් දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපි දැන් මුලින්ම ඇත්තටම මේ මොනවද මේ කොන්ට්‍රෝලර්ස් කියලා කතා කරමු. හැම කොන්ට්‍රෝල් එකක්ම මම පාවිච්චි කරපු කොන්ට්‍රෝලර්ස් තමයි මේ තියෙන්නේ. අපි මෙතන ඉඳන් පටන් ගමු. මේ තියෙන මගේ Nintendo Switch කොන්ට්‍රෝල් එක. මේ තියෙන්නේ මට PS5 කොන්සෝල් එකත් එක්ක මට හම්බුන එක. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ මගේම ආසාවට මම ගත්ත PS5 Pro කොන්ට්‍රෝල් එක. මේකට මේ තව නමක් කියනවා මේ Dual Edge Sense. මට හරියට මතක නෑ. ඔයාලා පොඩ්ඩක් ඒක සර්ච් කරලා බලන්න. මොකද මේක මේ අතර ෆීල් වෙන විදිහෙම පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ කොන්ට්‍රෝලර් මේ PS5 කොන්ට්‍රෝලර්ස් PC එකට කනෙක්ට් කරනවා නම් පොඩි වෙනම software එකක් install කරන්න තියෙනවා. දැන් මගේ තියෙන Bit Defender virus guard එකකින් තියෙන එකකින් මේ software එක සමහර වෙලාවට පොඩි අවුලක් එනවා. ඉතින් ඒ හින්දා සහ ගොඩක් පහසු නිසා මම මේක ඇවිල්ලා Xbox Pro control එක. මේකටත් වෙන නමක් තියෙනවා. සර්ච් කරලා බලන්න. සාමාන්‍යයෙන් මේක Pro control එක කිව්වත් හරි. උනට මේක වෙනම නමක් තියෙනවා. මේ Elite
Elite 2 කොන්ට්‍රෝල් එක මේක. එතකොට මේ තියෙන්නේ මේ මං ගාව ඉස්සර ඉඳන් තිබ්බ මේ සාමාන්‍ය කියලා එහෙම කියන්න එකක් නෑ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් මේවට වඩා පොඩ්ඩක් ගණන් අඩු තවත් කොන්ට්‍රෝල් එකක්. එතකොට මගේ එක්ස්පීරියන්ස් එක අනුව වීඩියෝ එක ට්‍රෑෂ් වුණා මම දන්නේ නැහැ කියලා. දැන් මේ කොන්ට්‍රෝල අපි මෙතනින් ඉඳන් පටන් ගමුකෝ. දැන් මේ කොන්ට්‍රෝල ඇත්තටම ගත්තොත් මේ ඔක්කොම කොන්ට්‍රෝල වල මම ඇත්තටම එහෙම දැන් මේ අපි මේ ස්ටික් එකකින් පටන් ගමුකෝ. මේ ස්ටික් එකේ මම ලොකු මේ වෙනසක් දකින්නේ නැහැ. දැන් මේකේ වුණත් ස්ටික් එක මේ ස්ටික් අපි දැන් මෙහෙම කරද්දී අපිට එහෙම ලොකු මොකක් කර වෙන පහසුවක් එහෙම එකක් දැනෙන්නේ නැහැ. දැන් මේ බටන් සෙට් එකත් එහෙමයි. මේ බටනුත් මේවා මේකේ ඒකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් මේකේ ටිකක් තදයි. දැන් මම මේකේ යන ටිකක් ගාන අඩු එකේ මේක තදයි. දැන් මේ වගේ මේ එහෙම නෑ. පොඩ්ඩක්වත් එහෙම ලොකු එකක් නෑ. දැන් අන්න ඒක පොඩි වෙනසකට තියෙනවා. ඒ අතින් මේ බටන් වල සාමාන්‍යයෙන් එකම ෆීලිං එක තමයි එන්නේ. කිසිම වෙනසක් දැනෙන්නේ නෑ. ඊට අමතරව මේකේ ජයිරොස්කෝප් එක එන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර මෙහෙම කරද්දී අර මේ මෝෂන් එක එන්නේ නැහැ. ගැන අපිට හරවන්න පුළුවන්. දැන් ඔය වෝ ගේම්ස් එහෙම ගහනකොට ඒක සෑහෙන වටිනවා. හැබැයි දැනුත් සාමාන්‍යයෙන් ගණන් අඩුවට තියෙන වගේ සමහර වෙලාවට ඇති. දැන් මේකේ නෑ. හැබැයි මම පොඩි කාලේ ඔය එරගන් ගේම් එක එහෙම අර දන්නේ නැති එරගන් කියලා ගේම් එකක් තිබ්බ ලස්සන. ඒ ගේම් එක ගහන්න මම වෙනම ගත්ත ලස්සන කොන්ට්‍රෝල් එකක් ඉස්සර. ඒකේ තිබ්බා ජයිරොස්කෝප් එක. දැනට අවුරුදු 15කට විතර කලින් මම මේ කියන්නේ. ඉතින් එතකොට මේ PS5 වල තියෙනවා ජයිරොස්කෝප් එක. මේ දෙකේම තියෙනවා. මේකට හරවන්න පුළුවන් අපට. මේ Nintendo එකේ ඒක නෑ. Elite එකෙත් නෑ. හැබැයි Elite එකේ මේ මෙතෙන් අපිට හයි කරගන්න පුළුවන්. මෙතන මේ සොකට් මේ දීලා තියෙන මේ පොඩි මේ කොට කැලලක් මේ මෙතෙන්ද හයි කරගන්න පුළුවන්. මේ ප්ලග් එකට මේ ජයිරොස්කෝප් එක වෙනම අපිට කඩෙන් අරගෙන Xbox එකට හයි කරගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රශ්න විසඳෙනවා. ඉතින් ඊට අමතරව දැන් PS5 ගැනනේ ගොඩක් අයට දැන් මේ ඕනේ නැත්තේ. දැන් මේ නෝමල් එකේ මේකේ දැන් බරේ වෙනසක් තියෙනවා. මේක ගොඩක් බරයි. මේක බර අඩුයි. මොකද මම මේක ගත්ත මුල්ම කාලේ මට මේක තියලා ආයේ මට මේකෙන් ගහන්න හිතුණා. මොකද මේක අතින් අල්ලගෙන ඉද්දි ටිකක් බර වැඩි. හැබැයි මම Horizon Zero Dawn ගේම් එක ගහන කාලෙක තමයි මම මේක ගත්තේ. හැබැයි මේකේ තියෙන මේ වෙන්න මේ මෙතන මේ ට්‍රිගර්ස් අපිට මේ මෙතනින් හයි කරගන්න පුළුවන් වෙනම කැලිද. මේක සෑහෙන පහසුවක්. ඒ කියන්නේ දැන් මේකේ පිටිපස්සේ ඒ දෙක හයි කරගන්න බෑනේ. ඒ කැලි දෙක හයි කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් ෆයිට් කරද්දි එහෙම මේ කිසිම ගේමක් නැතුව මේ ෆයිට් කරලා ඉක්මනටම මේ ගේම් එක ඉවර කරන්නත් පුළුවන්. මොකද වැඩිය නටන්න ඕනේ. සටසට ගාලා මේක ක්ලික් කරාම මෙහෙම යටින්මයි තියෙන්නේ. අල්ලන් ඉද්දි ගැහුවා. එතකොට ඉවරයි. මොකද දැන් මේ පැත්තේ බටන් එක ප්‍රෙස් කරගෙන මේවා හරවනවා කියන්නේ අමාරුයි වැඩි. ඒක ටිකක් අර අමාරුයි කියන්නේ වරුදුනහම පුළුවන්. ඒත් මේකෙදි මෙහෙම මේකේ තියෙන මෙහෙම හරවන ගමන් මේක ප්‍රෙස් වෙනවා දැනෙන්නෙත් නෑ. ඉතින් ඒ පහසුව තමයි ඇත්තටම තියෙන්නේ. ඊට අමතරව මේකේ මේ ගලවන්න පුළුවන්. මේ මෙතනින් මේක ඔබලා නම් වෙන්න මම ලේසිත් නෑ උඩකට අල්ලන හරි. ඒ බොඩ පස්සේ උන්ට මේ ගලවන්න පුළුවන් මේ කෑල්ල. බලන්න ගැලෙව්වනේ. මේ ගලවලා මෙතන මේ තියෙන පොඩි මේක මේ පෙළ මේක මෙහෙම අයින් කරගන්න පුළුවන්. ස්ටික් එක
අයින් කරගෙන අපිට මේක කවදා හරි දවසක සවුත් වුණා කියන්නකෝ. සවුත් වුණාම මේ කොටස අපිට වෙනම කඩෙන් අරගෙන මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ chance එක තමයි ඒකේ තියෙන්නේ. ඒක තරක් හෙවි. ඇත්තටම මේක වටින්නේ ගොඩක් අර සෑහෙන ගේම් ගහන සාමාන්‍ය ලංකාවේ ස්ට්‍රීමර් කෙනෙක්ට වගේ වටින්න පුළුවන්. මොකද කාලයක් ඇද්දි මේකේ සෙන්ස් එක පෙන්නනවා කොච්චරද කියලා. මේක අඩු වෙනවා. අඩු වුණාම පැත්තකට නැමිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් අර ප්‍රිසයිස්ලිම එතකොට අපිට හරිම ඇකියුරේට්ලි ගහනවා නම් මේක බලපානවා. ඉතින් එතකොට මේ කෑල්ල මාරු කරගන්න තියෙන එක සෑහෙන වටිනවා. ඒකයි මේක ගොඩක් විකිනෙන්නේ. ඉතින් ඊට අමතරව නම් ඉතින් මේක වෙනසක් නෑ. හැබැයි මේ ඔක්කොම කොන්ට්‍රෝලර්ස් ගත්තාම මම ආසම එක තමයි Xbox Lite කොන්ට්‍රෝල් එක. මේකෙත් මේ අතින් ට්‍රිගර්ස් තියෙන එක මම මේක ගත්තේ. මේක ටිකක් ගණන් මේ දෙකම සෑහෙන ගණන් මේ Pro version එක Lite version එක මේ normal Xbox කොන්ට්‍රෝල් එක නෙවෙයි. මේක Xbox එකේ Pro එක. ඉතින් මට ඇත්තටම අතට පහසු සහ මම ආසම මේ කොන්ට්‍රෝල් එක තමයි මේක. ඒ කියන්නේ මේක අතට ගත්තාම මාරම මේකේ ෆීලිං එකක් තමයි මේකේ තියෙන්නේ. කියන්නේ මාරම ප්‍රීමියම් ගතියක් තියෙනවා මේ ලයිට් මේ කොන්ට්‍රෝල් එක Xbox එකයි. මම මෙච්චරම මේක කියන්න අනික මේ ජොයිස්ටික් තියෙන තැන් දෙකටත් මම ආසයි. මේකක් උඩින් එකක් යටින්. දැන් PS5 එකේ තියෙන්නේ එකම ගානනේ. ඒත් PS5 එකේ එහෙම ලොකු ප්‍රීමියම් ගතියක් නෑ. තියෙනවා. මේක තරම් මේකේ මැට් කියන්නේ අල්ලන කරුණත් මාරම ක්වොලිටියක් තියෙන. ඒ කියන්නේ ගේම් ගහද්දි ভাইබ්‍රේෂන් එක වුණත් ලයිට් එකේ සෑහෙන්න හොඳයි මේකටත් වඩා. ඉතින් ඊට අමතරව දැන් සාමාන්‍ය එකේ මේ ට්‍රිගර් එක මෙහෙම ඔබද්දි ගේම් ගහද්දි එහෙම ලොකු වරක්. දැන් අපි දුන්නක් හරි මොනවා හරි දෙයක් කර කාර් රේස් එක ඇක්සලරේට් කරද්දි මේකේ ভাইබ්‍රේෂන් එක එහෙම ලොකුවට එන්නේ නැහැ. මේකේ ভাইබ්‍රේෂන් එකක් නෑ ඇත්තටම. තියෙනව ඇති. මේකේ නෑ. එතකොට දැන් මේ වගේ සෑහෙන්න ෆීලිං එකක් එනවා. ඒ කියන්නේ මේ කෑල්ල තද වෙලා අරවම වෙලා එනම ආතල්ලයක් දෙනවා මේ ගේම් එක ගහන කෙනාට. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් තියෙන වෙනස්කම්. ඉතින් ඔයාලට එහෙම ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා PS5 එක ගන්නවා නම් මේ ආපු එකෙන්ම ගහන්න. හැබැයි ඔයාලා හෙවි ගේම් ගහනවා නම් කාලයත් එක්ක කොන්ට්‍රෝල් එක සවුත් වේ වගේ කියලා හිතෙනවා නම් විතරක් මේකක් ගන්න බලන්න. ඊට අමතරව නම් ඉතින් එහෙම විශේෂ සාමාන්‍ය එකක් කට්ටියට තියෙනවා නම් සාමාන්‍ය PC දැන් හැබැයි PS5 ගහන්න නැති අනිවාර්යයෙන් මේකක් ගන්න ඕනනේ. ඉතින් සාමාන්‍ය කොන්ට්‍රෝල් එකක් තියෙන අය ඉතින් ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරනවා කියලා ඔයාලා බොරු වෙන්න එපා මට හොඳ කොන්ට්‍රෝල් එකක් නැහැ කියලා. මොකද ඒ වගේත් මේ මම කිව්වනේ මේ මෙන්න මේ බටන් එකේ ඇරෙන්න සහ ඔය ভাইබ්‍රේෂන් සීන් එක ඇරෙන්න මේ එහෙම ගේම් එක ගහන්න පුළුවන් නම් ඉතින් ගහන්න පුළුවන් හොඳටම. මේකේ අතර නම් එහෙම ලොකු වෙනසක් නෑ. හැබැයි මේකයි මෙව්වයි අතර අර ভাইබ්‍රේෂන් වෙනස තියෙනවා. ඉතින් මේකෙත් පොඩ්ඩක් මේකෙත් ভাইබ්‍රේෂන් තියෙනවා. ඉතින් ඒ ටික තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි මේ කොන්ට්‍රෝලර්ස් ගැන දැනගන්න දෙයක් තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න. හරි. එහෙනම් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් අහන්න. අපි සාකච්ඡා කරමු. හරි ඊළඟ වීඩියෝ එකත් එක්ක මම එන්නම්.